ගොඩක් දවසකින් අද ආවේ පොඩි දෙයක් ගැන කතා කරන්න. ලිප්ස්ටික් එකක් කොහොමද නිවැරදිව ගාගන්නේ කියලා. ඒ වගේම තව පොඩි දෙයක් ගැන කතා කරන්නත් තියෙනවා. අපි ඉස්සෙල්ලා බලමු එහෙනම් ලිප්ස්ටික් එකක් කොහොමද නිවැරදිව ගාගන්නේ කියලා. ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි තොල් දෙක කළු වෙනවා. ඒ වගේ ප්‍රශ්න මගෙනුත් ගොඩාක් අය අහලා තිනවා. මේ ලිප්ස්ටික් ගෑහම තොල් දෙක කළු වෙන ඒ වගේ දේවල්. මම මේ වගේ අලුත් බොක්ස් එකක් ගත්තා. මේක ලිප්ස්ටික් වලට, මස්කාරා වලට, ඒ වගේම ඔක්කොම ඒ ඇස් වලට මේ බොක්ස් එකෙන් පාවිච්චි කරන්න පුළුවන්. මේවා විසික් කරන දේ ඒවා. ඉතින් මේ බොක්ස් එකත් එක්ක ඉස්සෙල්ලම ලිප්ස්ටික් එකක් ගන්න අනිවාර්යෙන් ලිප් බාම් එකක් පාවිච්චි කරන්නම ඕන. ලිප් බාම් එකක් නැතුව ලිප්ස්ටික් එකක් ගන්න එපා. මොකද ලිප් බාම් එකක් ගාලා ලිප්ස්ටික් එක උඩින් ගන්නකොට තොල් දෙක කාලයක් ඒ කියන්නේ කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැතුව පාවිච්චි කරන්න පුළුවන්. තොල් මේ වගේ ලිප් බාම් එක මෙහෙම පාවිච්චි කරලා ඊට පස්සේ පුළුවන් ලිප්ස්ටික් එක පාවිච්චි කරන්න. මෙහෙම මේ වගේ. ඉතින් ලිප් බාම් එක අනිවාර්යෙන් පාවිච්චි කරන්න අමතක කරන්න එපා. ඕන ලිප් බාම් එකක්. ඒ කියන්නේ ඕන ලිප් බාම් එකක් කියන්නේ සාමාන්‍යයෙන් හොඳ ලිප් බාම් තියෙනවා. ඒ වගේ ලිප් බාම් එකක් පාවිච්චි කරලා ලිප්ස්ටික් එක පාවිච්චි කරන්න. එතකොට තොල් දෙකට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ කළු වෙන්න ඒ දේවල් මුකුත් වෙන්නේ නැහැ. ඒ වගේම තව පොඩි දෙයක් මම කියනවානේ ගොඩක් අයට ඒ කියන්නේ කොහොමද ප්‍රොෆෙෂනල් මේකප් ආටිස්ට් කෙනෙක් කොහොමද වැඩ කරන්න ඕන කියලා නිතරම සේවාදායකයත් එක්ක. එතකොට දැන් මම ගොඩක් වෙලාවට මම දැකලා තියෙනවා අපි මේ ක්ලිප්ස් මේ කොණ්ඩේට ගහන ක්ලිප්ස් ගත්තාම ගොඩක් අය මම දැකලා තියෙනවා ක්ලිප් එකක් අරගෙන ගොඩක් අය කරන දෙයක් තමයි. ඉතින් මම කිව්වට එහෙම අහන්න කියලා නෙමෙයි මම කියන්නේ. මම කියන දේ හරිනම් විතරක් කරන්න පුළුවන්. ඒ කියන්නේ දැන් සමහර අය ගොඩක් අය මෙහෙම කළා කටින් මෙහෙම අරගෙන තමයි මේ ඒ කෙනාගේ කොණ්ඩේට පාවිච්චි කරන්නේ. ඉතින් මම කියන්නේ මේ ක්ලිප් එක අපිට කොණ්ඩේ මේ ස්ටයිල් එක කරන වෙලාවටම කොණ්ඩේ අල්ලගෙන මේ එක ඇඟිල්ලකින් මෙහෙම කරලා අපිට මේ අනිත් අතින් මෙහෙම කරලා අතින් ඕපන් කරලා තමයි ක්ලිප් එක මෙහෙම සේවාදායකයාට කරන්න මේ ක්ලිප් කරන්න පුළුවන්. මොකද කටින් ඒ කෙනා ඉස්සරහා කටින් මෙහෙම හැමතිස්සෙම එහෙම කරාම ඒක හරිම කැතයි අසෝබනයි ඒක මේ